ආයිබෝවන් යාළුවනේ. අද මම ඔයාලව එක්කගෙන යන්නේ හරිම අපූරු ලෝකයකට. බලන්නකො මේ යාළුවෝ සතුටින් සෙල්ලම් කරන හැටි. අපි අද කතා කරන්නේ අපිට නැතුවම බැරි ජලය ගැනයි. ජලයෙන් අපිට ඇති වැඩ මොනවද කියලා දන්නවද? අපිට පිපාසය හැදුනාම අපි කරන්නේ මොකක්ද? ඔව්, අපි පිරිසිදු වතුර බොනවා. අපි හැමදාම වතුර බොන්න ඕනේ නිරෝගීව ඉන්න. ඒ විතරක් නෙවෙයි. බලන්න අම්මා රසට කෑම හදන්නෙත් වතුර උදව්වෙන්. අපේ ගෙවත්තේ ඉන්න ලස්සන මල් පැලවලට වගේම සත්තුන්ටත් ජීවත් වෙන්න වතුර ඕනෙමයි. ජලයේ සැඟවිනු රහස් ගැන බලමුද? යාළුවනේ, ජලය කියන්නේ හරිම මැජික් එකක්. බලන්නකෝ, සීනි සහ ලුණු වතුරට දැම්මම ඒවා දිය වෙලා නොපෙනී යනවා. හැබැයි වැලි සහ ගල් කැට ජලයේ දිය වෙන්නේ නැහැ. තව දෙයක්, සැහැල්ලු දේවල් වතුර උඩ පාවෙනවා. ඒත් බර වැඩි ගල් කැට වතුර යට ගිලෙනවා. ඔයාලත් මේවා කරලා බලන්නකෝ. ජලය උරා ගන්නා හැටි. ඔයාලා දන්නවද? රෙදි කෑලි සහ ස්පොන්ජ් වතුර දැක්කම ඒවා බඩගින්නේ වගේ ජලය උරා ගන්නවා. හැබැයි ප්ලාස්ටික් සහ රබර් වලට නම් වතුර උරා ගන්න බෑ. ජලයේ වෙනස් වන හැඩය. ජලය හරිම දක්ෂයි තමන්ගේ හැඩය වෙනස් කරන්න. ගොඩාක් සීතල වුණාම අයිස් වෙනවා. රත් වුණාම හුමාලේ වෙලා අහසට යනවා. පිරිසිදු ජලයට පාටක් නැහැ. ඒ නිසා අපිට ජලය හරහා අනෙක් පැත්තත් පැහැදිලිව පේනවා. අපේ පදනම YouTube channelය subscribe කරන්න. වීඩියෝවට like එකක් දාලා ඔබේ අදහස් කමෙන්ට් කරන්න. යාළුවෝ අතර share කරන්නත් අමතක කරන්න එපා. නැවතත් මෙවැනිම ලස්සන පාඩමකින් හමු වෙමු. ඉතින් ඔබට සුබ දවසක්. හුම්වත් දෙමාපියනි, ආදරණීය දූ දරුවනි. 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුකූලව දරුවන් හරිම ආසාවෙන් වැඩ කරන අපි අලුත්ම වැඩපොත් පෙළ දැන් ඔබ අතට. පුංචි දූලා පුතාලට තවත් විශේෂ ආරංචියක් තියෙනවා. ඔබේ සිංහල මාධ්‍යමින් සහ දෙමළ මාධ්‍යමින් ඉගෙන ගන්න ආදරණීය යහළුවන්ටත් දැන් මේ පොත් පෙළම ලබා ගන්න පුළුවන් කියලා ඒ අයටත් අමතක කරන්න එපා. දිවයින පුරා සියලුම පොත්පල් වලින් දැන් විමසන්න. පදනම ප්‍රකාශන. දරු පරපුරේ නැන පදනම. විද්‍යා වැඩ පොත අරගන්න, හරි ආසාවෙන් කියවන්න, වීඩියෝ ඔක්කොම නරඹන්න, ක්‍රියාතාරකම් කර ඉන්න, විද්‍යාවෙන් ජය අරගන්න, සියලුම පොත් ටික අරගන්න. විශිෂ්ට සාමාර්ථ උදෙසාම වෙහෙසෙන සිසුන් සඳහා පදනම ප්‍රකාශන.